ලෙන් 68ක් හැදුවේ ඇයි කියලා ඔබ දන්නවද? කවුද මේ චෛත්‍ය හැදුවේ? මේ චෛත්‍යය එදා ධවල වර්ණයෙන් විරාජමානව වැඩ ඉන්නට ඇති. එතකොට තූපාරාමයට කලින් මේක තිබ්බා කියන එක මහා වංශයේ විසින්ම හිතන අයට හිතන්න අවස්ථාව සලසලා තියෙනවා. කවුද දැක්කේ? ඝන දෙවි රූපයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි චිත්‍ර විශේෂයකුත් මේක දැක ගන්න පුළුවන්. අපි බොහෝ විට පෙන්වන්නේ ඔබට ඇස නොගැටුණු තැන්. මේ වැඩසටහන් මාලාම දියත්තුනේ එවැනි ස්ථාන පෙන්වන්න. අපි කොච්චර ස්ථාන සමාජගත කරලා ඔබව ඒ තැන් වලට යන තැනට අපි ඔබව පෙළඹුවාද? ඒ කියන්නේ අපි බොහොම නිහතමානීව ආඩම්බර වෙනවා. මිහින්තලේ එන හැම කෙනෙක්ම යන්නේ චේතිගිරියට. ගිහිල්ලා ස්ථානේ වැඳලා පුදලා ඔබ භාවනා කරනවා නම් එහෙම කරලා ඉතින් ඔබ එතනින් නික්මෙලා යනවා. හැබැයි මේ යන මඟ දෙපස අපට තියෙන අනිත් සිද්ධාස්ථාන පුරා විද්‍යාත්මක ස්ථාන ගැන ඔබ අවධානයෙන් පසු වෙලා ගියාද? බොහෝ විට යන මඟ අවධානයෙන් නොයන අයට වැදගත් ස්ථාන මඟ හැරෙනවා. ඒ ස්ථානවල අවබෝධය නැති වෙලා යනවා. අපි අද ඔබ වෙක්ක යන්නේ මේ මිහින්තලේ අප්‍රකට වූ එහෙත් මිහින්තලේ වටිනාකම වැඩි කරපු පුරාවිද්‍යාත්මක වටිනාකම වැඩි කරපු ස්ථාන කීපයකට. චේතියගිරිය තියෙනවා, ඒක වෙනම කතාවක්. චේතියගිරියට අමතරව තව කොච්චර ස්ථාන මිහින්තලේ තියෙනවා. ඇතැම් වෙලාවට මේවා දැක්කහම ඔබට පුදුම හිතෙයි අපි මෙච්චරත් මිහින්තලේ ගියා, අපි ඇයි මේවා දැක්කේ නැත්තේ කියලා. මම ඒකයි කිව්වේ යන මඟ අවධානය නැති වුණොත් වැදගත් දේවල් ඔබට මඟ හැරෙනවා. එන්න අපිත් එක්ක අද යමු ඔබ නොගියපු හුඟක් තැන් වලට.